එක්සෑම් එකට ඉතුරුලා තියෙන ගොඩක් පොඩි කාලයක්ද? ස්ට්‍රෙස් වෙලාද ඉන්නේ? වැඩක් කරන්න හිතෙන්නේ කම්මැලිද? වැඩක් කරන්න බොහොම අමාරුවෙන් පටන් ගත්තත් හැම වෙලෙම නිදිමත එනවද? එහෙනම් ඔයා මේ තෝරාගෙන තියෙන්නේ ඔයාට ගැළපෙනම වීඩියෝ එක. අපි අද කතා කරන්නේ එක්සෑම් එක ලඟ වෙද්දී ඔයාට එන ස්ට්‍රෙස් එක, කම්මැලිකම වගේම නිදිමත ගතියට විසඳුම් මොනවද කියන එක. ඉතින් වීඩියෝ එක ස්කිප් නොකර අපිත් එක්ක රැඳිලා ඉන්න. අපි මේ තුනට විසඳුම් පිළිවෙලින්ම කතා කරමු. වීඩියෝ එක පටන් ගන්න කලින් මතක් කරනවා හැම දෙයක් ගැනම දැනුම බෙදා ගන්න දැන්ම අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. දැන් ඔයා කරන්න ඕන පාඩම් කරන එක කියලා දැනත් ඔයා තවමත් මට කාලය ඇති වෙයිද? මට මේක කරන්න පුළුවන් වේද කියා ඒ ගැන හිතලා ස්ට්‍රෙස් වෙන්න යොදවනවද? ඉතින් ඔයා දුක් වෙන්න එපා. මේ ප්‍රශ්නේ ඔයාට විතරක් නෙමෙයි ගොඩක් අයට තියෙනවා. හැම දෙයකටම කලින් ඔයා මතක තියාගන්න ඕන දේ තමයි ඉදිරි කාලේ ගොඩක් පොඩි වුණාට ඔයාට ඒ කාලෙදි ඉවර කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය ගොඩක් ලොකුයි. ඔයා දැන් ඉන්න තත්ත්වයට වඩා ගොඩක් හොඳ රිසල්ට් එකකට යන්න මේ ඉතිරිලා තියෙන කාලය හොඳටම ප්‍රමාණවත්. ඉතින් අපි මුලින්ම කතා කරමු ස්ට්‍රෙස් එක ගැන. ඉතින් මේ මානසික ආතතිය කියන්නේ ඕනම දෙයක් ඒකේ ඇත්ත ස්වරූපයට වඩා අමාරු කරලා පෙන්වන අපේ ඔළුව වට කරගෙන ඉන්න අඳුරු වලාකුළක් වගේ දෙයක්. දැන් අපි කතා කරමු කොහොමද අපි මේ ආතතිය පාලනය කරලා වැඩ කරන්න පටන් ගන්න කියලා. ආතතිය දැනුණු වෙලාවට ඔයාලට කරන්න පුළුවන් පොඩි breathing exercise එකක් තියෙනවා. ඔයා මේ විදිහට කරන්න. තප්පර 4ක් හුස්ම ඉහළට ගන්න. දැන් තවත් තප්පර 4ක් හුස්ම අල්ලගෙන ඉඳලා ඊළඟ තප්පර 4දී හුස්ම පිට කරන්න. මේ විදිහට ඔයා 5 පාරක් කරන්න ඕන. මෙහෙම කළාම ඔයාගේ මනස වගේම ශරීරයත් රීසෙට් වෙලා ආයෙමත් හොඳින් වැඩ කරන්න පුළුවන් තත්යකට එනවා. ආතතියක් ඇති වෙන්න තවත් එක හේතුවක් තමයි ලොකු දේවල් එකපාර කරන්න ප්ලෑන් කරන එක. ඉතින් ඔයා මෙහෙම නොකර හැම ලොකු වැඩක්ම පොඩි කොටස් වලට බෙදලා කරන්න. කලින් වීඩියෝස් වල මම කියලා දීලා තියෙන විදිහට හෙට දවසේ කරන වැඩ කොලයක් අරන් අද රෑ ප්ලෑන් කරද්දී ඔයා මේ දේ කරන්න ඕන. උදාහරණයක් විදිහට ඔයා හෙට මැත්ස් ගණන් හදනවා කියලා ලියනවා වෙනුවට මොන පාඩමේ ගණන් කීයක් විතර හදනවද කියලා ලියා ගන්න. මේ විදිහට කරන එකනොත් ඔයාගේ ස්ට්‍රෙස් ගතිය තවත් අඩු වෙනවා. ඔයා මතක තියාගන්න ඕන දෙයක් තමයි එක්සෑම් එක හොඳට පාස් වෙන්න නම් ඔයා හැම පාඩමක්ම හොඳින්ම දැනගෙන ඉන්න ඕනේ නැහැ. මොකද සිලබස් එකේ තියෙන හැම දෙයක්ම එකම පේපර් එකකින් අහලා ඉවර කරන්න බෑ. ඔයා අවධානය දෙන්න ඕන ඔයාලට මේ කෙටි කාලෙදි කරලා ඉවර කරන්න පුළුවන් වැදගත් පාඩම් වලට. ඉතින් ඔයා කවර් කරන හැම ටොපික් එකක්ම විසඳන හැම ප්‍රශ්නයක්ම ඔයාගේ රිසල්ට් එක වැඩි කරන්න උදව් වෙනවා. ඔයා කරන වැඩ ගැන සතුටු වෙන්න. මොකද ඔයා මේ කාලේ කරන්න පුළුවන් උපරිමය කරනවා. කරගන්න වෙලා මදින දේවල් ගැන හිතා දුක් වුණොත් වෙන්නේ ඔයාට මේ දවස් ටිකේ කරගන්න පුළුවන් දේවල් පවා මිස් වෙන එක. ඉතින් මේ විදිහට ඔයා කරන පොඩි වැඩකින් පවා සතුටු වෙන එකනොත් ඔයාගේ ආතතිය අඩු වෙනවා. අපි දැන් යමු කම්මැලිකමට. කිසිම වැඩක් නොකර පටන් ගන්න තැනක්වත් හිතා ගන්න බැරුවද ඉන්නේ? ඉතින් අපි බලමු කොහොමද මේ වගේ ඉන්න ඔයා ආයෙමත් වැඩ කරන ට්‍රැක් එකට වැටෙන්නේ කියලා. අමාරුම දේ තමයි පටන් ගන්න එක. ඉතින් ඔයා විනාඩි 5ක් වැඩ කරනවා කියලා හිතන් පටන් ගන්න. ඔයා වැඩේ පටන් ගත්තට පස්සේ කරගෙන යන එක අරතරන් අමාරු වෙන්නේ නැහැ. ඒක හරියට නිකන් ඔයා වාහනේත් තල්ලු කරනවා කියලා හිතන්න. මුලින් තල්ලු කරන්න අමාරු වුණාට කොහොම හරි පටන් ගත්තොත් ඒ වේගෙන් දිගටම තල්ලු කරගෙන යන එක අරතරන් අමාරු නෑ. පාඩම් කරන්න කම්මැලි කෙනෙක් නම් මේ ටෙක්නික් එක ගොඩක් වටිනවා. සාමාන්‍යයෙන් අපිට පැය 2-3ක් එක දිගට වැඩ කරන්න ප්ලෑන් කරොත් ඒක ලොකු වැඩක්ින්ද ටික කල් දාන්න හිතෙනවා. ඉතින් ඔයා ඒ වගේ වැඩ කරන්න හිතන්නේ නැතුව විනාඩි 25ක් වැඩ කරන්න. ඊළඟට අනිවාර්යෙන් මතක් කරලා විනාඩි 5ක බ්‍රේක් එකක් අරගෙන ඊළඟ විනාඩි 25 පටන් ගන්න. මේ වගේ විනාඩි 25 වට 4කින් පස්සේ විනාඩි 20ක විතර ටිකක් දිග බ්‍රේක් එකක් ගන්න. මේ ක්‍රමය ඔයාගේ කම්මැලිකම නැති කරගන්න විතරක් නෙමෙයි ඔයාගේ මොලේ ෆ්‍රෙෂ් පිට තියාගෙන අවධානයෙන් වැඩ කරන්නත් ගොඩක් වැදගත් වෙනවා. ඔයා ප්ලෑන් කරපු වැඩක් සාර්ථකව කරලා ඉවර කරාම ඔයාටම තෑග්ගක් දෙන්න. ඒ කීවේ ඔයා ආස පොඩි දෙයක් කරන්න. මේ විදිහට කළාම කම්මැලිකමක් නැතුව වැඩ කරන්න ඔයාට පුළුවන් වෙනවා.
පාඩම් කරද්දී එන නිදිමත ගතිය පාලනය කරගෙන වැඩ කරන විදිහ අපි දැන් කතා කරමු. පාඩම් කරන තැන ළඟින් වතුර බෝතලයක් තියාගෙන නිතර වතුර බොන එකෙන් නිදිමත ගතිය අඩු වෙනවා වගේම මොලේ ෂාප්ව තියාගෙන වැඩ කරන්න පුළුවන් වෙනවා. ගොඩක් වෙලා එකම තැන එක දිගට වාඩි වෙලා වැඩක් කරද්දී නිදිමත ගතියක් එන්න පුළුවන්. ඉතින් මේ වගේ වෙලාවට පොඩ්ඩකට වාඩි වෙලා ඉන්න තැනින් නැගිටලා විනාඩි 2ක් අරගෙන ඇගමාන්සින පොඩි වර්කවුට් එකක් කරන්න. පවර් නැප් කියන්නේ ඔයාලට ගොඩක් වැදගත් වෙන හොඳම මෙතඩ් එකක්. පැය කිහිපයක් එක දිගට වැඩ කළාට පස්සේ නිදිමත එද්දී එහෙමත් නැත්නම් දවල් වෙද්දී එන නිදිමතට කරන්න පුළුවන් සාර්ථක ක්‍රමයක් තමයි මේක. ඉතින් මේකදී ඔයා කරන්න ඕන විනාඩි 20ක් නිදා ගන්න එක. මේක විනාඩි 20ට වඩා අඩු කළාට කමක් නැහැ. හැබැයි ඊට වඩා ටිකක්වත් වැඩි කරන්න නම් එපා. මේ විදිහට නිදාගත්තාම අපිට කලින් තිබුණ නිදිමත ගතිය, මහන්සි ගතිය නැති වෙලා යනවා වගේම මේකේ තියෙන විශේෂත්වය තමයි අපි පැයක් විතර නිදාගත්තාම නැගිටින්න තියෙන අමාරු ගතිය මේකෙදි අපිට දැනෙන්නේ නැති එක. ඉතින් මේ පවර් නැප් ක්‍රමයත් ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඉතිරි වෙලා තියෙන දවස් ගාන ගැන හිතලා ස්ට්‍රෙස් ගන්න නැතුව ඔයාලට පුළුවන් උපරිමය දීලා වැඩ කරන්න. ඔයා හිතනට වඩා ඔයා ගොඩක් ශක්තිමත්. එක්සෑම් එක කියන්නේ ඔයාගේ ජීවිතේ නෝනට ඔයාට කරන්න පුළුවන් මොනවද කියලා ඔයාටම පෙන්වන්න පුළුවන් හොඳ chance එකක් මේක. ඉතින් ආයෙමත් කියන්නේ කෙටි කාලයක් වුණාට වැඩ ගොඩක් කරලා ලොකු වෙනසක් කරන්න පුළුවන් කාලයක් මේක. කැපවීමෙන් වැඩ කරන ඔයාලා හැමෝටම හොඳම රිසල්ට් එකක් ලැබෙන්න කියලා මම සුබ පතනවා. ඉතින් ඒත් එක්ක වීඩියෝ එක මෙතනින් අවසන් වෙනවා. ඔයාගේ යාළුවෙකුටත් වීඩියෝ එක වටිනවා නම් ෂෙයා කරන්න. හැමදේම ගැන දැනුම බෙදා ගන්න අපිව subscribe කරලා දැන් එකතු වෙන්න.